හයි කෝබද ඔගොල හැමෝම හොඳින් ඇති කියලා හිතනවා ඔන්න අපි දෙන්න අද ගෙදර ඉඳගෙන ඔගලන්ට රස වීඩිය එකක් ගෙන්න යන්නේ එක්කෙනෙක් කන්න ආසම කෑමක් විශේෂයෙන්ම අපි නවසිලන්තේ අපි ගොඩක් ලාවට බඩු ගන්න ගිහම අපිට යන්න සිද්ධ වෙනවා ඉන්දියන් කඩවල්වලට ගොඩක්ම මෙහි ඉන්දියන් කඩ කරන්නේ පංජාබ් කට්ටිය ඒගොලන්ගේ රසවත් කෑමක් තමයි සමෝස කියලා කියන්නේ හැබැයි අර අපි දකින සමෝසල ත්‍රිකෝණ හැඩේ සමෝස එක නෙමේ පංජාබ් කට්ටියගේ සමෝස එක හරි වෙනස් හැබැයි හරිම රසයි ඉතින් අපි හිතුවා අද ත්‍රිකෝණ හැඩයක් තමයි. ත්‍රිකෝණ හැඩේ අනේ මේ යන්දානේ පටන් ගත්ත ගමන් බලලා ත්‍රිකෝණ තියෙනවා හැඩයක් තමයි. නමුත් ඒක පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ පිම්බිච්ච ත්‍රිකෝණ හැඩයක් ඉතින් ඔන්න අද හිතුවා අපේ මහත්තයාට හවසට තේ එකක් එක්ක බොන්න සමෝස එකක් හදලා දෙන්න විශ්වාස කරනවා අද වීඩියෝ එක ඔයගලන්ට රසවත් වීඩියෝ එකක් වෙයි කියලා ආරාධනා කරන හැමදාම වගේ අපිත් එක්ක එකතු වෙන්න මේ වීඩියෝ එක ඉරනකම් කියලා. කාලා බලමු සමෝස කොහොමද කියලා නේ. මේ සමෝස එක හදාගන්න තියෙන පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් සාමාන්‍යයෙන් අපි හදන සමෝස එකට වඩා. දැන් ඇත්තටම අද මේ සමෝස එක මම ගෙදර හදනකොට මට පොඩි අඩුපාඩුවට දෙයක් තියෙනවා. ඒ වෙනුවට මම පාවිච්චි කරන්නේ පොල් තෙල්. හරිනම් මේ සමෝස එක හදද්දි පාවිච්චි කරන්න පුළුවන් අපිට ගිතෙල්. ගී පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඇත්තටම සමෝස එක හරිම රසයි. මම එකපාරක් හිතුවා ගී දාලා. හැබැයි දැන් අද අපිට ගී තෙල් ගන්න බැරි හින්දා මම පොල් තෙල් පාවිච්චි කරලා තමයි හදන්නේ. ඉතින් අපි මුලින්ම සමෝස එකේ ඩෝ එක හදාගමු. හරිම ලේසි ඩෝ එක හදාගන්න. මං ඉතින් හිතුවා අද හවසට කන්න ඕනේ හින්දා ගොඩක් හදාගන්න නැතුව පිටි කෝප්ප දෙකකින් විතර සමෝස ටික හදාගන්න. ඊට පස්සේ රසායන ලුණු ගොඩක් වෙලාවට ඇත්තට පංජාබි කට්ටිය පාවිච්චි කරන්නේ අපි දන්නවා කරදමුංගු වල තියෙන ඇට ඒවා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හැබැයි මට අද ඒවා නැති හින්දා තියෙනවා. නමුත් මං හිතුවා මම ගෙදර හදපු විදියට මම සූදුරු ටිකක් දාලා මේ ඩෝ එක හදාගන්නවා කියලා. ඒ හින්දා මම සූදුරු ටිකක් මේ පිටි මිශ්‍රණයට එකතු කරගත්තා. ඉතින් මං කිව්වනේ මං ගාවද එළඟි තෙල් නෑ කියලා. තෙල් නෑ. ඉතින් මං ඒ වෙනුවට පොල් තෙල් ටිකක් පාවිච්චි කරනවා. මේ විදිහට පොල් තෙල් ගොඩක් වැඩි කරගන්න නැතුව පොල් තෙල් පොඩ්ඩක් පාවිච්චි කරලා පිටි මිශ්‍රණය හොඳට පොඩ්ඩක් අතින් අනා ගන්නවා. මේ විදිහට චුට්ටක් පාන් පිටි එක හොඳට මේ සූදුරු ටිකයි පොල් තෙල් ටිකයි හොඳට මික්ස් වෙනකන් අතින් චුට්ටි වෙලාවක් මේක කවලම් කරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන වතුර. වතුර ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක අපි මේ ඩෝ එක අනන විදිහත් එක්ක බලමු කොහොමද කියලා. දැන් අපි වතුර පොට්ටක් දාලා මේක අනාගමු. මතක තියාගන්න ඕන කාරණාව සාමාන්‍යයෙන් මේක ටිකක් හොඳ සොෆ්ට් එකට මේ අපි අනාගන්න අරකයි චුට්ටක් පිටි එක තද ගතිය වෙන්න තමයි මේක අපි හොඳට අනාගන්න ඕනේ. මම පෙන්නන්නම් ඔයගලන්ට ක්‍රමේ කොහොමද කියලා බලන්නකෝ. වතුර පොඩ දාලා හොඳට මේ පාන් පිටි ටික හොඳට අපි අතින්ම අනාගමු. බල්ලේ එච්චරනේ බල්ලි ඒගොල්ලන්ගේ තීරණේ අත් දෙක පිවිසන් බල්ලේ ඔකට කජුවට ඇද්දයක් දානවද? කජු දාන්නේ ඉතින් මම හදන විදිහට හදන්නම්කෝ කජුවට ඇද්දයක් දාපම රසයි. අද කන්න මං හදන විදිහට ඕකේ ඕකේ. කන්න පුළුවන් විදිහට හදන්නේ. හරි. හිරු කිරණ මාගේ මූණට පතිත වෙනවා. ඉතින් මේ ටිකේ හරි සීතලයි. හරිම සීතලයි උදේ පාන්දරට. මේ දවස් දෙක තුනේම ෆ්‍රීස් වෙලා තිබුණේ. උදේ පාන්දරට මේ ටිකේ ඉතින් සත්තුන්ග තනකොළ වලට යවන ටිකයි මේන්ටෙනන්ස් වැඩ ටික තමයි වෙන්නේ. තව සති දෙකක ඉලේ ඉඳලා නංගිලා ඔක්කොම ටික පැටව දාන්න ගන්නවා. එතකොට මම ඔයාලට ගේන්න ලස්සන වීඩියෝ ටිකක් බලමුනේ. ඒකත් අපි එකතු කරමුනේ අපේ vlogs වලට. අනිවාර්යෙන්. දැන් කොහොමද ඉතින් අපිට සීත කාලේ පටන් අරගෙන තියෙන්නේ. පරිසරයේ නේද වෙනස් වෙලා ගස්වල කොළ ඔක්කොම වගේ දැන් ගොඩක් හැල්ලා තියෙනවා. මේ මාසේ අන්තිම වගේ වෙනකොට ඔක්කොම ටික හැලිලා නැති වෙයි. මේකේ අපි චිමිනිය ළඟනේ. ඔව්. අපි නෙමෙයි මෙයා ඉතින් සීතල අධික සීතලක් මෙයාට දැනෙනවා.
ඇතර මේ වගේ ෆස් වින්ට එක රස්සින්ට එක මෙහෙ ඉන්න ගියවුරුද්ද ඔයා ලංකාවට ජූලි මාසය වගේනකට ලංකාවට කියා සමසකම් සමස් වාට සමස කණ්ඩ දෙන්න සමස සමස හදනකම් හින්ඩ වෙන කණ්ඩ හොරද හරද සිට් දැන්ඉතින් අන්න මේ විදිහට ලෝ එකක් හදාගෙන තියෙන්නේ මගලන් පේන ඇති මේක අපි විනාඩි 15ක් විතර තියමු තිබ්බට පස්සේ අපි බලමු කොහොමද දැන් ෆිලිං එක හදාගන්න කියලා. ඔන්න ඉතින් අවශ්‍ය දේවල් ටික තියෙනවා. යන්නවා මොනවද අවශ්‍ය දේවල්? ප්‍රධාන වශයෙන්ම ඇත්තටම මේ පංජාබ් විදියට මේ හදද්දී මේ සමෝසයකට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අලයි ග්‍රීන් පීස්ුයි. ඉතින් අල හොඳට තම්බලා පොඩි කරගෙන තියෙනවා. ඒ වගේම ග්‍රීන් පීස් ටිකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට මෙහි ග්‍රීන් පීස් තියෙන්නේ ෆ්‍රෝසන් ඒවා. අපි ඉතින් ඒවා මම මේ මයික්‍රෝවේව් එකට දාලා විනාඩි 2ක් විතර තිබ්බට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ ටික තියෙන්නේ. ඒ හින්දා ඒ ටික එහෙමම අරගත්තා. ලුණු තියෙනවා. මම ඉතින් අපේ විදිහට චුට්ටක් ස්පයිසස් දාගන්න ඕන හින්දා මිරිස් ටිකක් කපලා අරන් තියෙනවා. ඒ වගේම ඉඟුරු සුදු ලුණු. ඉතින් ඔන්න මේ ටික එකතු කරගෙන අපි හදමු මේ සමෝස එකේ ෆිලිං එක. දැන් අපි දාගන්නවා පොල් තෙල් ටිකක්. මම දැන් මේකට එකතු කරගන්නවා අබ පොඩ්ඩක් සූදුරු ඒ දෙක හොඳට රත් වෙනවා. ඒ අතරතුර මම එකතු කරගන්නවා ගුරු සුදු ලුණු අමුමිරිස් එකම කපාගත්ත ලුණු ටික. මේ ටික හොඳට තෙලයේ මැලවෙන්න දෙමු. මොකද හිතෙන්නේ සුවඳ කොහොමද? සුවඳක් තෙනීවි හදෙහි ආදර ලෝකේ ඊළඟට මොනවද අපි එකතු කරන්නේ? මේන් ඉන්ග්‍රීඩියන්ට් එකද? ඔව් දැන් අපි මේකට දාගන්නවා තඹගත් ආල ටික. ඒ වගේම ග්‍රීන් පීස් ටික. මොනවද කරන්නේ? ඒ ටික දැන් චුට්ටක් තියෙනවා කියලා කියන පොඩක් කවලක් කරනවා. මම මේ සද්දයක් ආව මම බැලුවා ඒක. මොනවද දාන්නේ ඊළඟට? දැන් අපි මේකට අවශ්‍ය 3-5 ටික දාගමු. මුලින්ම ලුණු. ලුණු 3-5 නෙමෙයි. ලුණු. ඕකේ. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කහ ටිකක්. කහ. පස්සේ ගම්බිරිස් කුඩු ටිකක්. පස්සේ කරි පවුඩර්. ඊට පස්සේ මම එකතු කරගන්නවා කොත්තමල්ලි කුඩු ටිකක්. ගෙදර තියෙනවා නම් එකතු කරගන්න සූදුරුත් කුඩු ටිකක්. ඒක හරි චුට්ටයි දැම්මේ. කවලම් කරගමු. ඒකේ පොඩි අමුතු ටේස්ට් එකක් තියෙනවා උණුවෙන් සමෝස එකක් කනකොට නේ. මේකේ කජු තියෙනවා. ඔයා කජු දාන්න. අද කජු නැතුව හදන්නේ බලන්නකො මෙහෙම. මේ ටික හැන්දෙන්ම මෙහෙම පොඩ්ඩක් පොඩි කරගන්න. අපි ඉතින් මේකට කරපිංච එහෙම දැම්මේ නෑ. මං ඒ වෙනුවට ගෙදර තිබ්බා කොත්තමල්ලි කොළ ටිකක්. මං ඉතින් ඒ ටික පොඩියට එක්කෙනෙක්ට කපන්න කිව්වා. කැපුවේ නෑ. තැලුවා. තලපු කොත්තමල්ලි කොළ ටිකක් තමයි මේ තියෙන්නේ. ඔන්න එහෙනම් මිශ්‍රණයේ රස බලන්න. පිච්චෙන්න දාන්න එපා මගේ අත පිච්චෙයි. වාට දෙන්නම් මේ ටික හාපුවා. නේද? තුණු මදි ඇති.
සීරියස්ලි ඕකේ ලුණු ටිකක් රස බලලා දාන්න ඊට පස්සේ වෙන මොනවද අරු නිකන් වාට නිකන් එනවද ඉන්දියන් ගතියක් එනවද ඔප ඔව් සුවඳයි නේ ලුණු ටිකක් මදි ඉතින් ලුණු ටිකක් දැම්මා එහෙම තමයි ඉතින් කෑමි අපිට ප්‍රමාණය මෙච්චරයි කියලා ලුණු නම් කියන්න බෑ ඇත්තටම සමා වෙන ප්‍රෙන්ස් දැන් මොකද අත්තේ හම්න දෙන්නවා ඉතින් බලන්න දැන්නද නියමයි හොඳ ගන්න තියෙනවා සුපිරි අන්න ඉතින් මේ විදිහට තමයි අපේ මිශ්‍රණය හැදුනේ දැන් මේක මේ විදිහට චුට්ටක් පොඩ්ඩක් වෙලා ලිපේ තියලා අපි බාගමු මාගේ දැඩි ඉල්ලීම මත කජු අපි කජු පොඩ්ඩකුත් එකතු කරනවා මොකද චරිට්ට ඒ විදිහට මෝනී කියලා කියනවා එහෙනම් ඒ විදිහටම මේක ඉතින් හරිනම් දාගන්න ඕනේ මුලින් වගේ කරන් දෙයක් නෑ මහත්මයා අපි අගදි දැම්මා කමන්න කජුනේ ඕනේ නේ ඔන්න දැන් අපි ෆිරින්ක හදාගත්තා ළමයි දැන් අපි හදන්නේ මේ ඩෝ එක දැන් ටිකක් හොඳට ටිකක් මොනවා හොඳට පොඩ්ඩක් අපි හොඳට රෝල් කරගන්න ඕනේ ඊයර් කොළපාරට තියෙන සූදුරුවට ඔව් සූදුරුවට දැන් මේ විදිහට පොඩි මේකට අපි කඩා ගන්නවා ලස්සනට ඉර බැහැගෙන යන මොහොතක තමා අපි මේ සමෝසයි සාදන්නේ දැන් අපි මේ විදිහට හදාගත්ත මේ රොටි එක මේ වගේ දෙකකට කපනවා මෙන්න මේ වගේ තමයි එන්නේ දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේක කොහොමද දැන් හරි විදිහට අපි සමෝසෙක් විදිහට හදාගන්නේ කියලා. අපි වමනා කරනවා චුටි වතුර ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් වටේට පොඩ්ඩක් ගන්නවා. ඒ ගාන්නේ ඇයි කියන එක දැන් මම පෙන්නන්නම්. මේ විදිහට කරලා අපි දැන් ගොට්ටක් වගේ තව වඩා හොඳට පෙන්වන්න මේ විදිහට හදාගෙන එක මැදට අපි මේ ෆිලිං එක දානවා ඊට පස්සේ ටිකකින් චුට්ටක් විතර මෙහෙම තද කරලා මෙන්න මේ පැත්ත මේ එකට ජොයින්ට් එකකට එකතු වෙච්ච පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන් චූටි මේ පොඩි රැල්ලක් වගේ මෙහෙම කරලා මේ විදිහට මේ ජස් ටික ඔක්කොම එකතු කරන්න ගොට්ටක් වගේ හදාගෙන ෆිලිං එක හොඳට ටිකක් දාගමු.
ඔන්න ඉතින් මම හදාගත්තා සමෝසා ටික මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති 3යි 6යි සමෝසා 10ක් මම ගත්ත පිටකෝප්ප දෙකට සමෝසා 10ක් හදාගන්න පුළුවන් වුණා. එකක් ටිකක් පොඩි නැත්තම් සාමාන්‍ය සයිස් සමෝසා 10ක් තියෙනවා. බෙදගන්න යන්නේ මම තෙල් එකක් ටිපේ තියලා තියෙන්නේ මේ වැඩේ කරන අතරතුර අපි බලමු මේක කොහොමද බෙදගන්නේ කියලා. මේක ඇත්තටම ටිකක් හොඳට දුමර පාට වෙනකම් බෙදගන්න ඕනේ. ඉතින් මම ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරේ තමයි මේ විදිහට සමෝසා එක බෙදගන්නේ. දැන් ඉතින් මේක ඉවසීමෙන් ටිකක් වෙලා බදින්න ඕනේ. මොකද මෙන්න මේ විදිහට බ්‍රවුන් පාට එනකන් මේක හොඳට සමෝසා එක බෙදෙන්න ඕනේ. තව පොඩි වෙලාවකින් මම මේක බානවා. ගාන්ට චුට්ටක් එහා මෙහා හරව මේක හොඳට බෙදෙන්න ඕන. මේ විදිහට සමෝසා ටික බාගමු. ඇත්තටම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒක චුට්ට මේ වෙලාවෙම කියන්නම්. තෙල් ගොඩාක් රත් වෙලා තීද්දී අපි සමෝසා එක දැම්මට පස්සේ අර බුබුලු එන්න හදනවා. ඒක නැතුව දැන් මට ඒ වගේ දෙයක් වුණා මේ මෙතනත්. ඒ කියන්නේ මට ඇත්තටම අමතකුණා ගින්දර චුට්ටක් විතර තව පොඩ අඩු කරගන්න. හරිනම් මෙන්න මේ විදිහට බුබුලු වෙන්න ඕන වන්නම් කියන්නේ. නෑ මේ විදිහ ඔයාට මතක නැද්ද? මේ විදිහට තමයි හරියටම තියෙන්නේ. මට බුබුලු ඕන. එන මේක කන්නද? ඒ හින්දා ඔයගොල්ලෝ ඉතා කාරුණිකව කියනවා මේ ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර පාලනයෙන් තමයි මේ විදිහට ලස්සන සමෝසා එක එන්නේ. නැත්තම් ඔයගලන්ට වෙන්දට මේ කන සමෝසා එක අර බුබුලු තියනවා වගේ එහෙම තියෙයි. ඒ හින්දා බුබුලු එහෙම නැතුව මේ විදිහට කන්න ඕන. ගින්දර අඩු කරගෙන කන්න. ඔන්න ඉතින් අපි හදාගත්ත සමෝසා ටික මේක ඇත්තටම මේ ලංකාවයට නම් හුරු පුරුද්දක් නැතුව ඇති. මේ මොකද මේ පංජාබි විදියට හදන සමෝසා අපි මෙහිදී ගොඩක් වෙලාවට අපිට වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේක ඇත්තටම එළවලු වලින් විතරයි හදන්නේ. ඒ හින්දා මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. ඉතින් ඔන්න මේ විදිහට සමෝසා එකක් ඔයගලන්ට ගෙදර හදාගෙන කන්න පුළුවන්. ඔන්න පංජාබි විදියට සමෝසා ලංකාවේදී හදන් කන්න. කජුත් දාලානේ. කජු ඇතරම අන්තිමට එකතු කරේ. මම ඇතරම කජු එකතු කරගන්න ලොකු උමනාවක් තිබුණේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් මාව මෙහෙයුවා කජු දාන්න. ඉතින් දාලා තමයි හැදුවේ. ඉතින් තවත් රස වෙනවා කජු දැම්මහම. ඉතින් ඔයගලන්ට හවසට තේ බොන්න මේ විදිහට සමෝසා එකක් හදාගන්න පුළුවන්. විශේෂම දේ මේක හදනකොට ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ සමෝසා ටික බෙදගන්න. ඔය වෙන අපි ඔක කමු. කන්න ඉතින් එන්න සමෝසේ නිවිලනේ නිමය ඉපරි ෆිලිං එක කොහොමද සෙට්? ෆිලිං එක මාරු. ඉතින් ඩෝ එක හොඳට හැදිලා තියෙනවා. ඇත්තටම මේ දවස්වල නම් අපි ටිකක් අස්සින් තමයි කන්න ඕනේ. නියමයි. හොඳ දෙනවා. ඒකත් එක්ක ඔන්න ලුණු එහෙම ගානට තියෙනවා. ඉඟුරු දාලා ප්ලේන් ටිකක් ඒකත් එක්ක ඔන්න හවස අද ස්නැක් ටයිම් එකට හරි. සුපර්. ඔන්න එහෙනම් හැමදාමත් වගේ අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ලස්සන වීඩියෝස් අරන් එනවා. අපි දෙන්න එකතු වෙලා ගෙදරදී හදන රස කෑමත් අපි ඒ වෙනුවෙන් ඒ අතරට අරගෙන එනවා. ඉතින් විශ්වාස කරනවා අද වීඩියෝ එකත් ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. පොඩි දරුවන්ටත් හදලා දෙන්න පුළුවන්. වැඩි සැර නැති හින්දා ඒගොල්ලොත් ආසාවෙන් කයි. ඔයගොල්ලෝ ගෙදර හැමෝම එකතු වෙලා මේ විදිහට මේ පංජාබි විදිහට සමෝසා හදාගෙන කන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඔව් එහෙනම් අපි කනවා. හැමෝටම ස්තුතියි. යලිත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙමුනේ. ඔව් අපි ඉතින් මේ දවස් ටිකේ අපේ පරිසරයේ තියෙන සුන්දරත්වය එතකොට අපි ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන හැමෝටම උත්සාහ කරනවා. ඒකත් එක්ක තව ලස්සන වීඩියෝස් ඔයගලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මොකද කරන්න ඕනේ? subscribe කරන්න. subscribe කරන්න. ඉතින් ඒකත් ගොඩක් ආදරෙන් ඉල්ලන ගමන් අපි අද මේ වීඩියෝ එක ඉවර කරනවා.
අපිට ආශිර්වාද කරපු හැම දෙනාටම බොහොම ස්තුතියි. එක ඔගොලන්ගේ හැමදාම අපි දාන බ්ලොග්ස් වලට හැමදේටම ඔගොලන්ගේ ආදරේ ආශිර්වාදයෙන් හැමදේම අපිට ලැබෙනවා. ඒ දේවල් වලටත් ඔයගලන්ට ඇත්තටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවර කරමුනේ. ඔව්. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා හිටපු හැම දෙනාටම ස්තුතියි. දැන් අපි යනවා. බුදු සරණයි ජේසුස් පිටයි යන. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපේ අලුත් වීඩියෝ එකක් කරා ඉක්මනට මෙන්න. ඉතින් අපි සමෝසා කන්න. සමෝසයක් කාලා ප්ලේන් ටිකක් බොනවා. බයි. බයි.